සුබ දවසක් වේවා සියලු දෙනාට. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ මෝටර් සම්බන්ධව. මෝටර් සම්බන්ධව කතා කරෝතින් මෑත කාලීනව නම් සියලුම නවීන යන්ත්‍ර සූත්‍ර සියලුම උපකරණ වලට සාමාන්‍ය මෝටර් යොදා ගන්නවා. ඒත් එක්කම සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන ගයින්ඩර් වලට ග්‍රිල් වලට ඒ වගේ සාමාන්‍යයෙන් උපකරණ වලට මෝටර් යොදා ගන්නවා. මෝටරයකින් වෙන්නේ යම්කිසි බලයක් ලබා දෙන එක තමයි මෝටරයකින් සාමාන්‍යයෙන් සිදු කරන්නේ. වෝටර් පම්ප් වලට ඒ වගේ යොදා ගන්නවා. ඉතින් මෙතනත් ෆෑන් මෝටරයක් තියෙනවා. ෆෑන් මෝටරයක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මෝටර් වාහනවලට ස්ටාරින් පැත්තට මෝටර යොදා ගන්නවා. ස්ටාර්ට් මෝටර්. ඒත් එක්කම වාහනවල වයිපර් වලට සාමාන්‍යයෙන් වර්තමානයේ සියලුම දේවල්ට සාමාන්‍ය මෝටර යොදා ගන්නවා. ඉතින් මෝටරයක් අපි බලමු කොහොමද මෝටරේ අංගුපාංග. අපි අද අරන් ඇවිල්ලා තියෙනවා මෝටරේක ආමිචර් එකක්. මේකට ආමිචර් එකක් කියලා කියන්නේ මේකේ කොයිල් එකක් තියෙනවා. කොයිල් තියෙනවා මෙතෙන්ට තමයි බ්‍රෂ් සෙට් වෙන්නේ. ඉතින් කොයිල් එක අවපැහැවුනොත් කොයිල් එක අනිවාර්යෙන් පිච්චිලා කියලා අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඉතින් කොයිල් එක පිච්චුනොත් මෝටරේ අනිවාර්යෙන් වැඩ කරන්නේ නැහැ මේ කොයිල් එක, තඹ කොයිල් එක. ඉතින් අනිවාර්යෙන් මේ බ්‍රෂ් එක ගයින්ඩර් වලට ග්‍රිල් වලට එනවා. අනිවාර්යෙන් මේක ගෙවුනම අනිවාර්යෙන් දාන්න ඕනේ. ඉතින් මේ බ්‍රෂ් එකට මෙතෙන්ට ස්ප්‍රින් එකක් එනවා. ඒ ස්ප්‍රින් එකෙන් තමයි මේ බ්‍රෂ් එක ඇතුළට තද වෙන්නේ. ඉතින් මේ පැත්ත තමයි ගෙවෙන්නේ. ගයින්ඩර් ග්‍රිල් වලට අනිවාර්යෙන් මේ වගේ එනවා බ්‍රෂ්. ඉතින් මෝටරයක් කතා කරොත් මේක ෆෑන් මෝටරයක්. මේක තමයි ආමිචර් එක. මේකේ බ්‍රෂ් තියෙනවා. ඒත් එක්කම මේ වටේට මැග්නට් එකක් තියෙනවා. බලය මේ සප්ලයි හම්බුනහම ආමිචර් එකට සප්ලයි ආවහම ඒ මැග්නට් එක වටේට තියෙනවා. එහෙම තමයි මෝටරයක් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. ඉතින් බලයක් ලබා ගන්න තමයි මෝටරයක් යොදා ගන්න සාමාන්‍යයෙන්. ඉතින් ඒත් එක්කම මෝටර වල ආමිචර් එකේ කොයිල් එකට ඒත් එක්කම බ්‍රෂ් වලට ඒත් එක්කම කන්ඩෙන්සර් මේ කැපැසිටි ඉලෙක්ට්‍රිසිටි වලට හානි වුණොත් අනිවාර්යෙන් මෝටරයක් වැඩ කරන්නේ නැහැ කොහොමත්. ඉතින් ඔයාලත් මෙවැනි වීඩියෝ නරඹන්න YouTube channel එක Facebook page එක follow sub කරලා තියාගන්න. ඉතින් link එක දාන්නම්.